guys, අයබෝවන් කියලා පිළිගන්නවා හැමෝම කුක්සුද්දා YouTube නාලිකාවට. අපි මෙච්චර කල් කරේ ෂෝට් වීඩියෝ. අද වෙනසකටත් එක්ක දිග වීඩියෝ එකක් කරන්න කියලා බැලුවා. යාළුවනේ මේ අපේ කුකින් channel එක මේ ෆන් එකත් එක්ක කරන channel එක. අපි අද බැලුවා ඔයාලට වෙනස් රෙසිපි එකක් දීලා වෙනස් විදිහේ වැඩක් කරන්න. අපි වැඩි කතා බහක් නැතුව යන් කෙලින්ම වීඩියෝ එකට. යාළුවනේ මේ අපි අද කොස්කොත්තුවක් හදන්න කියලා බැලුවේ. මේක හැමෝම හදන රෙසිපි එකක්. අපිත් පොඩ්ඩක් බැලුවා try කරලා බලන්න. කොස් ගෙඩියකුත් කැඩුවා හැබැයි පැහැලද දන්නේත් නැහැ. අපි කපලා බලමු ඉතින් පැහැලද කියලා. හරි ඉතින් ඇතිනේ. ඔව් යාළුවනේ අපි නම් කොස් ටික දැන් මදුළු ගලව ගත්තා. දැන් කපා ගන්න තමයි තියෙන්නේ. සුද්ධ කරගෙන ඔක්කොම ඉවරයි. අපි දැන් කපමු. බං කොස් කපන එකයි සුද්ධ කරන එකයි තමයි අමාරු කොස් කොත්තෝ හදන රෙඩි වෙන කරන්න දෙයක්වත් නැහැ දැන් කරන එක කරගෙන යන්න ඇත්තේ දිගටම ඒක කපාගෙන ඉවරයි දැන් තඹ ගන්න තමයි තියෙන්නේ අපේ ජාත්‍යන්තර ලිපේ කොස් ටික තඹ ගන්නවා chapter close අපි මේ දැම්මේ සලාගත්ත ඉඟුරු සුදුළු වුණු අපි ඒක පොඩ්ඩක් බෙදෙන්න දාගත්තා අපි ඒක පොඩ්ඩක් බෙදෙන්න තියමු හැම බිත්තරයක් කඩාගෙන දාන්න ඕනේ guys ඊළඟට අපි කැරට් එක කරගන්න ඕනේ මේකට. ඔව් guys මේ නයි කෝච් එකතු කරලා පොඩ්ඩක් අපිට ඉස්සෙල්ලා බිත්තරාදී පොඩි මිස්ටේක් එකක් වුණා ඒක ගණන් ගන්න එපා කවුරුත්. අපි වැඩේ හිමීට කරගෙන යන් ඒක වැඩි හිතන්න දෙයක් නෙමෙයි. ලීක්ස් එකතු කරගන්නවා මේ විදිහට. අපි ඉස්සරහ ගිහලා කොස් ටික එකතු කරගන්න කලින් ලිස් පොඩ්ඩක් එකතු කරා ඒක තව ටිකක් රස එනවා ඔව් දැන් අපි ප්‍රධාන රෙසිපියට කොස් දා එකතු කරගන්න තමයි යන්නේ guys මේ තමයි දෙන්නේ අපි අදපු කොස් කොත්තුව අපි කාලා බලමු රස කොහමද කියලා ඒක නම් කියලා වැඩක් නැහැ මාරම රහත් වෙන්නේ. ඔයගොල්ලොත් මේක ගෙදරම හදලා try කරලා බලන්න. රස කෑම. මේ තව දෙයක් මතක් කරන්න තියෙනවා. ඔය යනකම යට තියෙන subscribe button එකත් ඔබාගෙන bell icon එකත් click කරගෙන යන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දැම්මත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් guys මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තු වෙමි.